Hai ළමයි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඔන්නේ තවත් ලස්සන විදියකට හරිය තමයි ආවේ. ඔයගොල්ලෝ හොඳ සතුටින් ඉන්නවට කියලා මම හිතනවා. හරි අද වීඩියෝ එක මිනි බ්ලොග් එකක්. ඉතින් ඔන්න ටිකටම මම ගේන්න හිතුවා පොඩි මිනි බ්ලොග්ස් ටිකක්. මිනි බ්ලොග් සීරීස් එකක් වගේ අන්නේ වගේ පොඩි මිනි බ්ලොග්ස් ටිකක් ගේන්න හිතුවා. හොඳයි නේද? හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මුලින්ම කාලා ඉමුකෝදේට ඉතින් මං කන්නේ අද මේ සමපෝෂ දන්නද ඉතින් මගේ වැඩ මම කන්නේ හරි අඩුවෙන්නේ ළමයි. ඉතින් මම දෙයට සම්පෝෂ තමයි කන්නේ. හරි. ඉතින් කාලා හම්බෙමු අපි කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් කතා කරන්න දේවල් තියෙනවා කියවනේ. ඉතින් ඔන්න පොඩ්ඩක් කතා කරමු දැන් නේද? මොනවාද මම කියන්නේ? ඔන්නේ කලින් වීඩියෝ එක දාපු එකේදී ඒකේ ගොඩාක් අය බලලා තිබුණේ 26 දෙනෙක් විතර බලලා තිබුණා. ඉතින් ඕගොල්ලන්ට බලන්න එකට වඩා මම කැමති තව දෙයක් කරනවා නම් කමෙන්ට් එකක් දාන්න ඕන. ලයික් එකක් දානවා නම් මම තවත් කැමති. ඕගොල්ලෝ මගේ වීඩියෝස් හරි අඩුපාඩු තියෙනවා නම් මන්ට බනින්න හරි කමක් නෑ. මං හරි කැමති ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් කියලා ඔයගොල්ලන්ට රිප්ලයි යවන්න. ඉතින් එවන්න. ඉතින් ඔයගොල්ලෝ ඒ නිසා ඒකත් කරන්න කියලා මං කියනවා. ඉතින් හරි එහෙනම් ඒක තමයි මට කියන්න ඕනනේ. අපි එහෙනම් වීඩියෝ එකේ ඉතුරු දේවල් වලට යමු. හැමතිස්සෙම හැඩවෙන මගේ මේ සෑස් කරන්න එනවාද ඔයගොල්ලෝ ආස් කරන්නේ නෙවෙයි. ඇත්තටම මගේ අර පේනවා නේද මල් ඒ ටිකම ටස් කරගන්න ඕන නා. ඉතින් ඒක තමයි මම ආස් කරන්නේ. හරි. ඉතින් මම ඊගම තවත් දේවල් ටික කතා කරන්න. ඉතින් ඇත්තටම මම කිව්වා වගේ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න. ඒකත් කරන්න හොඳද? හරි. ඒ වගේම ඔයගොල්ලෝට මට තව දෙයක් කියන්න තියෙනවා. ඒක අමතක වුණා මට. ඉතින් මගේ ෆ්ලවර්ස් ටිකත් මම අයින් කරනවා. ඉතින් මේ මන්ත් එකට මම ගත්ත මල් ටික මේ. ඉතින් බ්ලූ කලර් මේක බ්ලූ වගේ පොඩ්ඩක් පේන නිසා ගත්තම. ඉතින් මේ බ්ලූ කලර් දැන් මේක පොඩ්ඩක් තියෙන හොඳට හැබැයි උනට මම පාර අයින් කරා. තව දවස් දෙක තුනක් තිබුණා. මේක නරක් වෙලා මෙතන ගඳත් ගහයි නිසා ඒකයි මම අයින් කරා ඒක. ඉතින් ඔයගොල්ලන්ට මම තව දෙයක් කියන්න තියෙනවා කියවනේ. ඒ තමයි මගේ ජීවිතේ ඔන්න ලස්සන දෙයක් වෙන්නයි යන්නේ කියලා කිව්වොත් හරි. එහෙම දෙයක් නෙවෙයි. මෙහෙම දෙයක්. ඒක මම ඔයගොල්ලන්ට පස්සේ දවසක ලස්සන වීඩියෝ එකකට එක්ක ඔයගොල්ලන්ට ගේන්න හදද? හරි අපි බලමුකෝ. ලේස්තුවේම නේද? ඔන්න දැන් මං එළියට ගිහින් ආවා. ඉතින් දැන් මං හදන්නේ ඔයගලන්ට එළියට ගිහින් මම ගත්තුව මොනවාද කියලා පෙන්නන්න. එහෙනම්
ලේස්ති වෙන්න මං ගත්තෝ මොනවද කියලා බලන්න. ඉතින් හරි මං එළියට ගිහින් ගත්තුව පෙන්නන්නම් කිව්වනේ. ඉතින් මේ තියෙන්නේ එළියට ගිහින් ගත්තුව තමයි. මේ බෑග් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න ඉස්සෙල්ලම මම පෙන්නන්නේ මේ රේල් කෝම් එකක්. ඒකයි ඊට පස්සේ මම මේ බ්‍රේස්ලට් එකක් ගත්තා. ඊළඟට මෙන්න මේ බෑග් එක ගත්තා. ඉතින් මේ බෑග් එක ගන්න තමයි මූලිකම දේ. ඒකත් ගත්තා. ඉතින් වීඩියෝ එකත් ඉවර කරන්න තමයි හදන්නේ. අදට මේ පොඩි මිනි බ්ලොග් එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන මිනි බ්ලොග් එකකින් හම්බ වෙන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි බයි.